ආයුබෝවන් අද මම අපි කාටත් වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න හිතුවා. නොදන්වා සේවයට නොපැමිණීම මත කොයිම අවස්ථාවක හරි ඔබට තනතුර හැර යාමේ නිවේදනයක් නිකුත් කරොත් ඒ කිව්වේ BOP ලෙටර් එකක් ඉෂුව කරන කොහොමද නැවත සේවය හදාගන්නේ? නැවත සේවය පිහිටුවන ලෙස ඉල්ලන ඉදිරි වැඩ කටයුතු කරන්නේ කොහොමද කියලා මම අද කතා කරන්න හිතුවා. ඉතින් ඉස්සෙල්ලාම බලමු ඇයි මේ තනතුර හැර යාමේ නිවේදන නිකුත් කරන්නේ කියලා. ඇත්තටම මේ සම්බන්ධව නීති රීති සඳහන් වන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යපටිපාටික රීති සංග්‍රහයේ 214 වෙනි වගන්තියට අනුවයි. ඉතින් ඔබට ලැබිලා තියෙනවා නම් මේ වන විට තනතුර හැර යාමේ නිවේදනයක් පොඩ්ඩක් බලන්න. අදාළ වගන්තියට 214 වෙනි වගන්තියට අනුව තමයි ඒ ලියුම නිකුත් කරලා ඇත්තේ. ඉතින් කාටද බලය තියෙන්නේ යම් නිලධාරියෙක් සම්බන්ධයෙන් මෙවැනි නිවේදනයක් නිකුත් කරන්න? ඇත්තටම විනය බලධාරයා, පත්වීම් බලධාරයා විය යුතු නැහැ. ආයතන ප්‍රධානියෙකුට වුවත් මෙවැනි නියෝගයක් නිකුත් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් යම් අවස්ථාවක ඔබ සේවයට වාර්තා කිරීම නොකළහොත් නිවාඩු අනුමැතියකින් තොරව සේවයට පැමිණීමෙන් වැළකී සිටියොත් සමහර අවස්ථාවලදී මෙවැනි තත්ත්වයන් එදිනෙදා රාජකාරී කටයුතු වලදී වගේම විදේශ නිවාඩු දීර්ඝ කාල සීමාවක් ලබා සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වෙන අවස්ථාවලදී සිදු වෙනවා. ඒ වගේම ප්‍රසූත නිවාඩු සමහර නිලධාරීන් ලබා ගන්න අවස්ථාවලදී නියමිත දිනේට සේවයට වාර්තා නොකර දරුවා රැක බලා ගැනීම සඳහා දිගටම නිවසේ රැඳී සිටින අවස්ථාවලදී සේවය හැර යාමේ නිවේදන මේ ආකාරයෙන් නිකුත් කරන්න පුළුවන්. ඉතින් ඔබට එහෙම එකක් ලැබිලා තියෙනවා නම් අපි අද බලමු කොහොමද නැවත සේවය ලබා ගන්න කියලා. පළමුවෙන්ම තමන්ගේ විනය බලධාරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර යුතුයි නැවත සේවයේ පිහිටුවන ලෙස. මෙම ඉල්ලීම ඉදිරිපත් කිරීමට අවම කාල සීමාවක් තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ තනතුර අතහැර යාමේ නිවේදනය නිකුත් කරපු දින සිට නිකුත් කරපු දින කිව්වේ නිවේදනය අත්සන් කරලා තියෙන දවසට තමයි ලිපි දිනයේ විදිහට සඳහන් වෙන්නේ. එහෙනම් මේ නිවේදනය නිකුත් කරලා තියෙන දිනයේ සිට මාස 3ක් ඇතුළත ඔබට හැකියාව තිබෙනවා තමන්ගේ විනය බලධාරයා වෙත ඉල්ලීම් ලිපියක් මගින් තමන්ට සේවයට පැමිණ සිටීම වැළැක්වුණු කරුණු විස්තරාත්මකව අවශ්‍ය නම් සනාථ කිරීමේ ලිපි ලේඛනත් සහිතව අභියාචනා ලෙස ඉදිරිපත් කරලා නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලීමට. සමහර අවස්ථාවලදී මේ විනය බලධාරයා කියන කෙනා පත්වීම් බලධාරියාම වෙනවා. පත්වීම් බලධාරයා කිව්වේ කවුද? තමන්ගේ පත්වීම් ලිපිය නිකුත් කරලා තියෙන නිලධාරියා. යටින් අත්සන් කරලා ඔබ යම් තනතුරකට පත් කරන නිලධාරියා තමයි පත්වීම් බලධාරියා කියන්නේ. බොහෝ අවස්ථාවලදී විනය බලධාරියා වෙන්නේත් අදාළ පත්වීම් බලධාරියා. ඒත් අපි හිතමු යම් නිලධාරියෙක් යම් පත්වීමකට පත් වෙලා යම් තනතුරකට උසස් වීමක් ලබනවා. අපි හිතමු මාණ්ඩලික ශ්‍රේණියට උසස් වීමක් ලැබුවා කියලා යම් කාල සීමාවකින් පසු. ඒ විට ඔහුගේ පත්වීම් බලධාරියා වෙන්නේ මාණ්ඩලික තනතුරට අදාළව ලිපිය නිකුත් කරපු විනය බලධාරියා වෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්. ඉතින් ඒ ආකාරයෙන් සමහර අවස්ථාවලදී පත්වීම් බලධාරියා සහ විනය බලධාරියා පුද්ගලයෙක් වෙනවා වගේම වෙනස් වෙන අවස්ථාත් තිබෙනවා. කොහොම නමුත් ඔබ මේ විනය බලධාරියා වෙත ඉල්ලීම ඉදිරිපත් කළ යුතුයි නිවේදනය නිකුත් කර දින සිට මාස 3ක් ඇතුළත. ඉන් අනතුරුව ඔබගේ අභියාචනාවේ ඇති කරුණු පිළිබඳව බොහොම හොඳින් නිරීක්ෂණය කරලා විනය බලධාරියාට පුළුවන්කම තිබෙනවා එම කරුණු පිළිගත නොහැකි නම් ප්‍රතික්ෂේප කිරීමට. ඒ වගේම ප්‍රතික්ෂේප කරන්න පුළුවන් තවත් අවස්ථාවක් තමයි මාස 3 ඇතුළත ඉදිරිපත් කරේ නැත්නම් ඔබේ අභියාචනය විනය බලධාරියට පුළුවන් ඒ ප්‍රතික්ෂේප කරන්නට. හොඳයි. ඒ වගේම ඔබගේ කරුණු සම්බන්ධයෙන් සානුකම්පිත අවධානය යොමු කර යම් පිළිගත හැකි මට්ටමේ කරුණු තිබෙනවා නම් අභියාචනාවේ විනය බලධාරියා විසින් සමහර අවස්ථාවලදී කිසිදු කොන්දේසියක් හෝ විනයානුකූල දඩුවමක් නොමැතිව ඔබව නැවත සේවයේ පිහිටුවීමේ අවස්ථාව තිබෙනවා. සමහර අවස්ථාවලදී විනයානුකූල දඩුවම් සහිතව සේවයේ පිහිටුවීමත් කොන්දේසි සහිතව සේවයේ පිහිටුවීමත්
හෝ මේ දෙආකාරයෙන්ම විනයානුකූල දඬුවම් සහ කොන්දේසි සුදුසු කොන්දේසි සහිතව සේවයේ පිහිටුවීම විනය බලධරය විසින් සිදු කරන්න පුළුවන්. ඉතින් අපි දැන් මේ කතා කරපු අවස්ථාවලින් ඔබ අතෘප්තිමත් නම් නියමිත කාල සීමාව තුළ මාස 3ක් ඇතුළත අභියාචන ඉදිරිපත් කිරීමට නොහැකි වීම මත ප්‍රතික්ෂේප වුණත් එහෙමත් නැත්නම් සානුකම්පිතව සලකා නොබලා ප්‍රතික්ෂේප වුණත් අභියාචන වෙනත් යම් කරුණක් නිසා ප්‍රතික්ෂේප වුණත් ඒ වගේම මේ කොන්දේසි සහ දඬුවම් පිළිබඳව ඔබට යම් ගැටලු සහගත තත්ත්වයක් තිබෙනවා නම් ඔබ ඒයින් තෘප්තිමත් නොවේ නම් ඔබට පුළුවන් තවදුරටත් අභියාචනය මගින් එම කරුණු ඉදිරිපත් කරන්නට රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත. එහිදීත් කාල සීමාවක් තියෙනවා. ඔබට ඔබගේ විනය බලධරයා ලිපියක් මගින් දන්වනවා අදාළ අභියාචන ප්‍රතික්ෂේප කළ බව හෝ කොන්දේසි දඬුවම් සහිතව ඔබව පත්වීමේ පිහිටවපු බව. ඒ කොයි ආකාරයකදී වුවත් ඔබට අභියාචන ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා අදාළ නිවේදනය නිකුත් කළ දින සිට මාස 6ක් ඇතුළතදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත. එසේනම් මම නැවතත් මතක් කරන්නම් මුලින්ම ඔබගේ තනතුර හැර යාමේ නිවේදනය නිකුත් කළ දින සිට මාස 3ක් ඇතුළත ඔබගේ විනය බලධරයා වෙත අභියාචනාව ඉදිරිපත් කරන්න පුළුවන්. ඉන් ලැබෙන නියෝගය පිළිබඳව ඔබ අතෘප්තිමත් නම් අදාළ නිවේදනය ලැබී මාස 6ක් ඇතුළතදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඔබගේ අභියාචනාව ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා. හොඳයි. එතනදී මොකද වෙන්නේ? රාජ්‍ය සේවා කොමිෂන් සභාව එහෙනම් එහෙම නැත්නම් අපි ඒකට හඳුන්වනවා PSC එක කියලා. ඉතින් PSC එකෙන් එහෙම නැත්නම් රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඔබට නැවත සේවයේ පිහිටවා ලිපියක් නිකුත් කිරීමේ අවස්ථාව පවතිනවා. එසේත් නැත්නම් මේ ප්‍රතික්ෂේප කිරීමටත් ඔවුන්ට බලය තිබෙනවා. කරුණු හේතු මත. එවිට ඔබට ගත හැකි පියවර කුමක්ද? ඔබගේ ඉල්ලීම විනය බලධරයා විසිනුත් ප්‍රතික්ෂේප කර ඉන් අනතුරු රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් ප්‍රතික්ෂේප කර විට ඔබට ඇත්තෙන්ම එම කරුණු ඉදිරිපත් කරන්න තවත් ආයතනයක් ශ්‍රී ලංකාව තුළ පවතිනවා. ඒ අපි හඳුන්වන්නේ පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය යන නමින්. ඉතින් මේ වීඩියෝ නරඹන ඔබ කාට හරි මේ ගැටලුව උද්ගත වෙලා තිබෙනවා නම් ඔබ වහාම AAT එකට එහෙම නැත්නම් පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය වෙත ඔබගේ අභියාචන ඉදිරිපත් කරන්න අර මං කලින් කියූ විනය බලධරයා විසිනුත් ප්‍රතික්ෂේප කරනු ලැබූ එසේත් නැත්නම් ඔබගේ නැවත සේවයේ පිහිටුවීමේ ලිපියේ සඳහන් කර ඇති කොන්දේසි හෝ දඬුවම් වලට ඔබ අතෘප්තිමත් නම් ඉන් අනතුරුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත අභියාචන ඉදිරිපත් කර හැකි බව කිව්වා. එම තීරණයෙන්ුත් ඔබ අතෘප්තිමත් නම් ඔබට පුළුවන් පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය වෙත ඉල්ලීමක් කරන්න. ඉතින් අද අපි කතා කරේ තනතුර අතහැර යාමේ නිවේදනයක් නිකුත් කළ විට නැවත සේවය ලබා ගැනීම සඳහා රාජ්‍ය නිලධාරියෙකු අයදුම් කළ යුතු ආකාරය. ඉතින් මම හිතනවා ඒ සම්බන්ධයෙන් ඔබට දැනුම ලැබෙන්නේ නැති කියලා. මේ පිළිබඳව මම මීට කලින් වීඩියෝවක් මගින් පැහැදිලිව කරුණු ඉදිරිපත් කර තිබුණා. ඔබගේ පහසුව පිණිස එහි ලින්ක් එක මෙහි ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරන්නම්. මේ වීඩියෝ වෙනරබා තව දුරටත් ගැටලුකාරී තැන් निराකරණය කරගන්න කියලා මම ඉල්ලා සිටිනවා. ස්තුතියි.